ඔය මිනිස්සුන්ගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක අවස්ථා පොඩ්ඩයි තියෙන්නේ. මේක එකක්. ඩ්‍රීම් වලින් මේ මැත් සයන්ස් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට කරන්නේ දක්ෂම ළමයිනේ. එතකොට යටින් පැත්තෙන් ගිහින් එහෙම අනිත් ස්ට්‍රීම් වලට ගිහිල්ලා ඒ ලෙවල් නොකරන කට්ටිය පෙරිලා ඒ ලෙවල් කරන කට්ටියන් පෙරිලා මෙහෙම ඇවිල්ලා වා අන්තිමට මෙතෙන්ට එන්න දාවේ. මේකද වා මේ අවුරුදු ගාන ඇවිල්ලා මේ නවතින්න යන්නේ මෙතනද කියලා හිතලා බලන්න පුට්ටක්. ඒතර ඔයාට සාධාරණයක් කරලාද කියලා හිතලා බලන්න. පළවෙනි කාරණාව. මෙහෙම මේ වගේ සිටුවේෂන් එකක් මිනිස්සුගේ ජීවිතේට ඒ කියන්නේ දැන් බ්‍රේක් වෙච්ච සිටුවේෂන් එකක්. මේ ෆස්ට් ෂයි ළමයෙක්ට උනත් මේ කතන්දරේ අහන් ඉදිදී සමහරට ඔයා දැන් ඉන්නේ අඩු රිසල්ට් එකක නම් ඔයාට මේ ෆීලින් එක උපකල්පනය කරගන්න පුළුවන්. මොකද මේ ෆීලින් එකෙන් ටිකක් හරි දුරකට මේ වගේ මේ කැඩිච්ච ෆීලින් එකක් මිනිස්සුගේ ජීවිතයකට එන්නේ ඇත්තටම මිනිස්සයාට එක අතකට ඒ මිනිස්සුන්ට තියෙන වාසනාවකට. මොකද මොනවා හරි වෙලාවක මිනිස්සෙට මේ වගේ ෆීලින් එකක් ජීවිතේ තියෙනවා. ඒතර ඒක ඔයාට මුලින් ආවනම් ඔයාට මේ වෙලාවේ මේක ආවනම් ඔයාට පුළුවන් මේක තීරණය කරලා ජීවිතේ වෙනස් කරන්න. හැබැයි ඔයා හරියට මේකට කල්පනා කරලා බලලා ප්ලෑන් කරන්න ඕනේ මොකද්ද ඔයා මේක කරන්න කියන එක. එතකොට දැන් ඔයාට ඇවිල්ලා තියෙනවා chance එකක්. දැන් ඔයාට ඇවිල්ලා තියෙනවා වැටිල්ලක් නේ. හොඳ පාරක් වැදිලා තියෙනවා. දැන් හිතලා බලන්න පුළුවන් ඇත්තටම ඔයා මොකද්ද දැන් කරන්න කියලා. දැන් ඔයාට හිතලා බලන්න පුළුවන් දැන් හොඳ පාරක් වැදිලා තියෙනවා. මිනිස්සුන්ට දේවල් තේරෙන්න පාරක් වදින්න ඕනේ සමහර වෙලාවට. සමහර මිනිස්සුන්ට හරිද? සමහර මිනිස්සුන්ට එහෙම ඕනේ නැතත් ගොඩක් මිනිස්සුන්ට දෙයක් තේරෙන්න පාරක් වදින්න ඕනේ. ඒතර එහෙම පාරක් වැදුනට පස්සේ තීරණය කරන්න පුළුවන් ඔයා දැන් මොකද්ද කරන්න කියන එක. ඒ නිසා මේක ජීවිතේ ටර්නින් පොයින්ට් එකක්. ඒ නිසා රිසල්ට් ආවට පස්සේ මම දැකලා තියෙන ඕන තරම් ළමයි වෙනස් වෙනවා. මේ හුත්තටම පිස්සු කියලා හිටපු ළමයි රිසල්ට් ආවට පස්සේ ඒ හැදෙන හැදිල්ලෙන් මම දැකලා තියෙනවා හොඳට වැඩ කරලා හොඳ රෑන්ක් එකක් ගන්නවා. ඒ නිසා මේක ඉතාල වැදගත් මොහොතක්. ඉතාලම වැදගත් මොහොතක්. ඒ නිසා තීරණය කරන්න දැන් මේවා ඉන්නේ කඩාගෙන වැටමින් ඉන්න වෙලාවක එතකොට මේ වගේ තැනක ඔයාලට තවදුරටත් මේක වැටිගෙන යන්නත් පුළුවන්. හරිද? තවදුරටත් වැටිගෙන යන්නත් පුළුවන්. නැත්තම් ඔයාලට මෙතනින් මේක නවත්තලා දාලා ඔයාට කල්පනා කරලා ආයෙ ටික ටික ගොඩනගෙන්නත් පුළුවන්. ගොඩනගෙන්නත් පුළුවන්. ඒ වගේ තැනකට අපි කියන්නේ ටර්නින් පොයින්ට් එකක් කියලා. ඒ නිසා මේක ජීවිතේ ටර්නින් පොයින්ට් එකක්. A level fail වීම නෙමෙයි. එක ටර්නින් පොයින්ට් එකක් තමයි ඔය කියන தত্ত্ব ටික. මම කිව්ව தত্ত্ব ටික ඇති වෙන ජීවිතේ එක යම් තැනකදී. ඒක ලංකාවේදී නම් A level හින්දා වෙන්න පුළුවන්. සමහරවිට වෙන දෙයකදී නම් වෙන දෙයක් හින්දා වෙන්න පුළුවන්. මේක මිනිස්සෙගේ ජීවිතේ එක ටර්නින් පොයින්ට් එකක්. මේක හරියට පාවිච්චි කරොත් ඔයාව නවත්තන්න කාටවත් බෑ. ඒ කියන්නේ මේක ඔයා හරියට ප්‍රයෝජනෙට ගත්තොත් ඔයා යන දුර ඔයා යන තැන නවත්තන්න කාටවත් බෑ. ඒ නිසා බොහොම පරිස්සමින් මේක තේරුම් ගන්න. හිතන්න මම කවුද කියලා. ඕකෙන් ගොඩාක් ලොකු ප්‍රශ්න ගානක් විසඳෙනවා. හරිද? කියන්නේ ඔයා චුට්ටක් හිතන්න ඔයා ගැන එක වෙලාවක් අරගෙන දැන් ඔයා මේ කියන මනුස්සයා ඔයාගේ ජීවිතේ අවුරුදු ගාණක් පස්සට ඉඳලා බලන්න ඔයා මොනවද කරලා තින්නේ ඔයා මොනවද කරලා නැත්තේ ඔයා කියන මනුස්සයා ගැන ඔයා පොඩ්ඩක් හිතන්න. ඒ ගැන වෙන කාටවත් කියන්න බෑනේ. ඔයාගේ අම්මට තාත්තටවත් කියන්න බෑ. ඇත්තටම ඔයා ගැන කියන්න පුළුවන් ඔයාට විතරයි. ඔයා ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාට මේ මෙහෙමද ඔයාගේ ජීවිතේ ගෙවිය යුත්තේ. කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා ඉන්න ඕනේ මෙතනද? අන්තිමට වෙන්න ඕනේ දේ මෙහෙමද? ඒ කියන්නේ මේක අරගෙන ඔයා යනවද මෙතනින් එළියට? මෙතනින්ද ඔයාගේ ඒ අධ්‍යාපන ජීවිතය කියන එක ඉවර කරන්න පාසල් අධ්‍යාපන ජීවිතය කියන එක. ඒ කියන්නේ එක වසරේ ඉඳන් දෙක වසරේ ඉඳන් ඔය පන්ති ගිහිල්ලා හිස්වත්ය ලියලා ඊට ඔය 6 7 8 එහෙම ගිය පන්ති හරි ගිහිල්ලා යෝ ලෙවල් එකල් ලියලා ඉතින් ඔය හැමතැනින්ම ටික පෙරිලා ඉතුරු වෙලා ටිකක් ඔය පෙරිලා හොඳ මට්ටමේ ඉතුරු වෙච්ච ළමයින් ඒවා සාමාන්‍යයෙන්. මොකද අනික් කට්ටිය දැන් මේ ස්ට්‍රීම් වලින් මේ මැත් සයන්ස් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට කරන්නේ දක්ෂම ළමයිනේ. එතකොට යටින් පැත්තෙන් ගිහින් එහෙම අනිත් ස්ට්‍රීම් වලට ගිහිල්ලා ඒ ලෙවල් නොකරන කට්ටිය පෙරිලා ඒ ලෙවල් කරන කට්ටියන් පෙරිලා මෙහෙම ඇවිල්ලා වා අන්තිමට මෙතෙන්ට එන්න දාවේ. මේකද වා මේ අවුරුදු ගාන ඇවිල්ලා මේ නවතින්න යන්නේ මෙතනද කියලා හිතලා බලන්න පුට්ටක්. ඒතර ඔයාට සාධාරණයක් කරලාද කියලා හිතලා බලන්න. ඒතකොට අවුලක් හිතෙනවා නම් ඔයාට අවුලක් හිතෙනවා නම් මතක තියාගන්න ඔය අවුල තමයි ඔයාව ගොඩ දාන්නේ. ඒ නිසා කිසිම විදියකින් කලින් ඔයා කරපු වැරදි කිසි දෙයක් සාධාරණීකරණය කරන්න යන්න එපා. සමහර ළමයි මොකක් හරි අවුලක් වුණාම කියනවා මෙයා නිසයි මේක උනේ. මං ගෑල්ලාමික යාළුවලා හිටියා. ඒ ගෑල්ලාමයා අන්තිම මොහොතේ මාව දාලා ගියා. ඒ නිසයි එහෙම උනේ. නෑ. ඔයා නිසයි ඕක උනේ. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි දේ තමයි තමන්ගේ ජීවිතයේ සියලු ජයග්‍රහණ සහ සියලු පරාජයන් වලට වගකීත්තේ තමන්මයි. බාහිර දේවල් වැඩක් නෑ. අරක හින්දා වුණා මේක වුණා වුණා එහෙම කතන්දරයක් නෑ. ඔයා නිසාමයි සියලු දේවල් උනේ. ඒතර දිනුවා නම් ඒත් ඔයා පෙරදුනා නම් ඒත් ඔයා. හරිද? දිනුවා නම් ඒත් ඔයා. දිනුවා නම් ඒත් ඒ වැලියු එක වාගේ. පෙරදුනා නම් ඒත් ඒ වැලියු එක වාගේ.